බ්ලීචින් ක්‍රීම් ගන්න නැතුව මෙන්න මේ වගේ නැචරල් පවුඩර් එකකින් මුළු ඇඟම සුදු කරගමුද? මේකට ලංකාවේ අපි කියන්නේ නීලා පවුඩර් කියලා. තව මේකට බ්ලූ නීලා ඉන්ඩිගෝ ක්ලේ කියලාත් මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට් එකට හඳුන්වන්න පුළුවන්. ඕනම ස්කින් ටයිප් එකක් තියෙන සුදු වෙන්න ආස අයට තමයි මම මේ රහස අද කියලා දෙන්නේ. ඩ්‍රයි ස්කින් එකක් තියෙන කෙනෙක්ට හොඳ රිසල්ට් ගන්න ඕන නම් මේක ඔයාලට යෝගට් නැත්නම් කර්ඩ් එක මික්ස් කරලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම රෝස් වෝටර් එහෙම නැත්නම් ඇලෝවෙරා ජෙල් එක මික්ස් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ලංකාවේ දැනට ඔරිජිනල් රෝස් වෝටර් හොයාගන්න බෑ. ඒ හින්දා මම රෙකමන්ඩ් කරන්නේ ඇලෝවෙරා ජෙල් එක. මේක ඩ්‍රයි වෙනකම් මම මේකේ හිස්ටරි එක ගැන කියන්නම්. ඉස්සරම කාලේ සහරා කාන්තාරවල හිටපු මොරොක්කෝන් ජාතික කාන්තාවන් ඒගොල්ලන්ගේ විශේෂ දවසක් නැත්නම් වෙඩින් එකක් ෆෙස්ටිවල් එකකදී තමයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ සීක්‍රට් එක පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා අද වෙනකොට ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ නැචරල් ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි මේ නීලා පවුඩර් කියන්නේ. මේකෙන් හම්බෙන බෙනිෆිට් කිව්වොත් මේක පාවිච්චි කරපු පළවෙනි වතාවෙම ඔයාගේ ස්කින් එක මාරම ලස්සනට ග්ලෝ වෙනවා. ඒ වගේම යූස් කරපු පළවෙනි වතාවෙම ඔයාගේ ස්කින් එකේ තියෙන ඩාර්ක් ස්පොට් එතකොට පිග්මන්ටේෂන් රිමූව් වෙනවා. මේ මාස්ක් එක මූණේ ඇප්ලයි කරලා විනාඩි 10ක් 15ක් යනකොට මෙන්න මේ විදිහට හොඳට ඩ්‍රයි වෙනවා. ඔයාලට පේනවද මේක පාවිච්චි කරපු පළවෙනි වතාවෙම මගේ ස්කින් එකේ තියෙන ග්ලෝ එක. ඔයාලට කැමරාවට පේනවද දන්නේ මම මේ නීල පවුඩර් එක ඇප්ලයි කරපු පැත්තේ නැති පැත්තේ වෙනස. මාරම ලස්සනට ස්කින් එක ග්ලෝ වෙලා තියෙනවා. තව දෙයක් මේක මූණට විතරක් නෙමෙයි මුළු ඇඟටම ඇප්ලයි කරන්න පුළුවන් ඉන්ග්‍රීඩියන්ට් එකක්. වැලමිට දනිස් අත්යට එතකොට බෙල්ල කළු වෙලා තියෙනවා නම් මේකෙන් පළවෙනි පාරෙම ඔයාලට රිසල්ට් ගන්න පුළුවන්. මේ මොරොක්කන් නීලා පවුඩර් එක ගොඩාක් ෆේමස් වුණාට මේකේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එක හැමදැනම ඔයාලට ගන්න නැහැ. මම ගන්න මෙන්න මේ පේජ් එකෙන් මේගොල්ලෝ තමයි ලංකාවට ඔරිජිනල්ම නීලා පවුඩර් එක ඉම්පෝට් කරන්නේ. ඉතින් ඔහත් බ්ලීචින් ගන්න හැබැයි සුදු වෙන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ප්‍රොඩක්ට් එක try කරලා බලලා ඔයාලගේ අදහස් මාත් එක්ක share කරන්න.